ගෑණියෙකුට පිරිමි යාළුවෝ ඉන්න පුළුවන්ද? Absolutely not. කොහොමදත් ගෑණියෙක් නම් පිරිමි යාළුවෝ ඉන්න බෑ. ඒකී රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා නම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් පිරිමි යාළුවෙක් ඉන්නවා නම් ඒක මගේ පොතේ හැටියට කොහොමදත් acceptable නැහැ. ඒක නෑම තමයි. මොකද පිරිමි යාළුවෙක් කියලා කියන්නෙම අනිවාර්යයෙන්ම ඒ ගෑනිට ඌ attractive, right? attractive. එහෙම නැත්තම් ඌ බලන් ඉන්නේ ඒ boyfriend එහෙම නැත්තම් husband මොකක් හෝ වරදක් කරනකම්. ඒ ගෑණි මානසිකව පිටිපස්සට යනකම් කකුල් දෙක මැදට රින් ගන්න. ඉතින් හොඳට මතක තියාගන්න. ගෑණියෙක්ට පිරිමි යාළුවෝ ඉන්න බෑ. ඒක වෙන්න බෑ. හොඳේ. එමේ යාළුවෙක් ඉන්නවා නම් මම කියන්නේ මේ deep conversation තියෙන කට්ටිය. deep conversation තියෙන පිරිමි යාළුවෝ ලොවෙත් ඉන්න බෑ. එහෙම ඉන්නෙත් නැහැ. එහෙම තියාගන්න බෑ. හරි ගෑණියෙක් නම් තමන්ගේ මිනිහට අමතරව තමන්ගේ husband අමතරව මේ තමන්ගේ boyfriend අමතරව තව පිරිමියෙක්ට intellectual conversation එකක්. එහෙම නැත්තම් තමන්ගේ පර්සනල් දේවල් කතා කරන මට්ටමේ පිරිමි යාළුවෝ ඉන්න බෑ. එහෙම හිටියා කියලා කියන්නෙම ඒ ගෑණි සහ පිරිමියා අතර අනිවාර්යෙන් ඉමෝෂනල් සහ ෆිසිකල් බැඳීමක් හටගන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වෙන්න තියෙනවා නම් ඔයාලා පිරිමි විදිහට හස්බන්ඩ් කෙනෙක් විදිහට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඒ දේවල් වළක්ව ගන්න. ඒ දේවල් වළක්ව ගන්න හදද්දී ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් හරි කියනවා නම් ඒක කරන්න බැහැයි කියලා ඒ මම නම් අනිවාර්යෙන් මම එතන නෑ. හොඳේ. එයාට දොරෙන් එළියට යන්න වෙනවා.